අපි කවුරුත් දන්න හඳුනන ගායකයෙක් තමයි ඒ වගේම අපි ගොඩක් ආදරය කරන ගායකයෙක් තමයි අල්හාජ් මොහිනින් බෙක් කියන්නේ. ඒ වගේම තමයි මොහිනින් බෙක්ගේ පුතා ඉෂාක් බෙක්ටත් අපි ගොඩක් ආදරය කරනවා. ඒකට හේතුව ඔවුන් ඉතාම නිහතමානී කලාකරුවන්. මේ දවස්වල ඉෂාක් බෙක් ගොඩක් අසනීපෙන් ඉන්නවා. ඒ වගේම එතුමන් සනීප කරගන්න රුපියල් කෝටියක මුදලක් අවශ්‍ය වෙන බවට අපි දැනගෙන තියෙනවා. ඉතින් මේ මුදල මේ වෙනකොට එක්කාසු වෙලා කියලා අපිට ආරංචි වෙන එක ගොඩක් සතුටු වෙන්න ඕනි කාරණාවක්. ඒ වගේම තමයි ඒකම කතා වුණ දෙයක් තමයි මේ බෙක් මාස්ටර් දවසක් කියලා තියෙනවලු ඉෂාක් බෙක්ට සිංහල මිනිසුන් ඉන්නකම් බය වෙන්න එපා. ඔබට එක දවසක්වත් බඩගින්න ඉන්න වෙන එකක් නැහැ කියලා මේ වගේ කතාවක් කියලා තියෙනවලු. ඉතින් අපි ඉෂාක් බෙක්ගේ හඬින්ම ඉෂාක් බෙක්ම ඒ කතාව කියපු හැටි අහන්න තමයි මේ හදන්නේ. ඉතින් ඉෂාක් බෙක් මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපි. ඉතින් මේ කතාව ඔබ අහන්න කැමතියි කියලා අපි හිතනවා. ඉතින් එතුමන්ගේ හඬින්ම අපි ඒ කතාව අහමු. යන්න කලින් මට එක දෙයක් කියන්න ඕනේ. හොඳට හිතේ තියාගන්න කියලා කිව්වා. මම ආවොත් නොආවොත් මගේ හොඳ ගීත ටිකක් වань තියදෙනවා. බෞද්ධට හොඳ වැඩක් කළා තියෙනවා. ඒ රටේ උඹලට කිසිම දෙයක් වඩ තියලා යන්න වත්කමක් නෑ පුතේ. සින්දි කිව්වා මම අවුරුද්දක් මේ රට වෙනුයි මේ ජාතිය වෙනුයි මට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මට බයයි ඒගොල්ලෝ මම නැතුණට පස්සේ හිඟා කඩිද කියලා. ඒකයි මට තියෙන බය. බලන්න පුතේ. ඒක දෙයක් හිතේ තියාගනි. මොනවා තිබුණ නැතුනොත් අන්තිම සිංහල මිනිහෙක් ඉන්නකම් බල බඩගිනින් ඉන්නේ නැහැ. ඒක මං තියලා නැත්තේ. ඒක හොඳට හිතේ තියාගනි කියලා කිව්වා. ඉතින් අවුරුද්දක් දෙකක් මං සංගීත ශාස්ත්‍රයට ආවට පස්සේ මට ඒක දැනුණා. මුළු මහත් බෞද්ධ මිනිස්සු ආදර කරට පටන් ගත්තා. මම අද වෙනකම් මෙතන ජීවත් කරන්නේ ඒ ජනතාව කියලා මම ආඩම්බරෙන් කියනවා.